ආයුබෝවන්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි ආයෝජනයක් කරද්දී ඒ සමාගමේ කොටසක තියෙන සැබෑම යටින් පවතින වටිනාකම හරියටම තේරුම් ගන්නේ කොහොමද කියන එක. හරි, අපි එනම් කෙලින්ම මාතෘකාවට යමු. හිතන්න බලන්න මෙහෙම දෙයක්. ආයෝජකයෙක් මුදල් යොදවපු සමාගමක් හෙට බංකොලොත් වෙලා වහලා දැම්මොත් මොකද වෙන්නේ? ඒ අතේ තියෙන කොටස් වලට වටිනාකමක් ඉතුරු වෙයිද? අපි මේ කතාව පටන් ගමු ආයෝජනයකට වෙන්න පුළුවන් නරකම දේ හිතලම. හරි, සමාගමක් වහනවා කියමුකෝ. එතකොට සිද්ධ වෙන පළවෙනිම දේ තමයි ඒකේ ද්‍රවකරණය කරන එක. සරලවම කිව්වොත් ඒ සමාගමට අයිති හැම දෙයක්ම ගොඩනැගිලි මැෂින්, වාහන මේ ඔක්කොම විකුණලා සල්ලි බවට පත් කරනවා. ඊට පස්සේ අර වත්කම් විකුණලා එකතු කරගත්ත මුදල් වලින් සමාගම ගෙවන්න ඕන හැම ණයක්ම හැම වගකීමක්ම ගෙවලා දානවා. බැංකු ණය වෙන්න පුළුවන්, සප්ලයර්ස්ලට ගෙවන්න තියෙන සල්ලි වෙන්න පුළුවන්, මේ ඔක්කොම ගෙවනවා. ඉතින් වත්කම් ඔක්කොම විකුණලා ණය ඔක්කොම ගෙවලා ඉවර වුණාට පස්සේ යම් කිසි මුදලක් ඉතුරු වුණොත් අන්න ඒ ඉතුරු වෙන සල්ලි ටික තමයි සමාගමේ ඇත්තම අයිතිකාරයෝ වෙන කොටස් හිමියන්ට ලැබෙන්නේ. අන්නේ ඒ ඉතුරු වෙන මුදලට තමයි අපි සුද්ධ වත්කම අගය එමත් නැත්නම් net asset value කෙටියෙන් NAV කියලා කියන්නේ. මේකටම තමයි කොටස් හිමියන්ගේ හිමිකම නැත්නම් පොත් වටිනාකම කියලාත් කියන්නේ. සරලවම කිව්වොත් සමාගමේ මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළාම එන අගය. ඉතින් මේකේ සූත්‍රය හරිම සරලයි. බලන්න මුලින්ම ගන්නවා සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය. ඊළඟට ඒකෙන් අඩු කරනවා මුළු වගකීම් ප්‍රමාණය. එතකොට අපිට ලැබෙන උත්තරය තමයි සුද්ධ වත්කම් අගය. එහෙමත් නැත්නම් හිමිකම. හරි, තියරි කතා කරා ඇති. දැන් අපි ඇත්ත ලෝකේ උදාහරණයක් අරගෙන මේක හරියටම ගණනය කරලා බලමු. මේක හරියට පොඩි මූල්‍ය රහස් පරීක්ෂණයක් වගේ වැඩක්. අපි උදාහරණයට ගන්නේ John Kells Holdings, ඒ කියන්නේ JKH. මේ තියෙන්නේ එයාලගේ මූල්‍ය වාර්තාවෙන් ගත්ත සරල කරපු ඉලක්කම් ටිකක්. මුළු වත්කම් තියෙනවා රුපියල් බිලියන 907ක්. මුළු වගකීම් බිලියන 473යි. එතකොට මුළු හිමිකම, ඒ කියන්නේ සුද්ධ වත්කම් අගය බිලියන 434ක් වෙනවා. සමාගමේ කොටස් ප්‍රමාණය බිලියන 1.77යි. හරි. එහෙනම් මේ ඉලක්කම් ටිකත් එක කොටසක වටිනාකම කියවෙන්න ඕනද? සරලයි නේද? මුළු හිමිකම, ඒ කියන්නේ රුපියල් බිලියන 434 අපි බෙදනවා මුළු කොටස් ගානෙන් බිලියන 1.77න්. එතකොට උත්තරේ එනවා එක කොටසකට රුපියල් 24.155ක් කියලා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි JKG නිල වාර්තාව බැලුවොත් එයාලා දාලා තියෙන සුද්ධ වත්කම අගය රුපියල් 23.121යි. අපේ ගානයි එයාලගේ නිල ගානයි ගැලපෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? අපිට මොකක් හරි වැදගත් දෙයක් මගහැරිලාද? අන්න ඒක තමයි අපේ රහස් පරීක්ෂණයේ ඊළඟ පියවර. ඔව්, මෙන්න අපිට මගහැරුණු දේ. ඒ තමයි පාලනය නොකරන අයිතිය, එහෙමත් නැත්නම් non controlling interest කෙටියෙන් NCI කියන එක. JKH වගේ මව් සමාගමකට තව පොඩි සමාගම් ගොඩක් අයිති. හැබැයි මේ පොඩි සමාගම් වලින් සමහර ඒවාගේ 100%ක් මේ JKH එකට අයිති නෑ. වෙනත් ආයෝජකින්ටත් ඒවේ පොඩි කොටස් අයිති. අන්න ඒ වෙන අයට අයිති කොටසට ආදාළ වත්කම් තමයි NCI කියන්නේ. ඒ කියන්නේ ඒ වත්කම් JKH කොටස් හිමියන්ට අයිති නෑ. දැන් බලන්න ඇත්ත කතාව. JKHයි මුළු හිමිකම වන බිලියන 434න් අර අනිත් අයට අයිති NCI කොටස, ඒ කියන්නේ රුපියල් බිලියන 23ක් අපි අඩු කරන්න ඕනේ. එතකොට තමයි JKH මවුස් සමාගමේ කොටස් හිමියන්ට ඇත්තටම අයිති හිමිකම් ප්‍රමාණය එන්නේ. ඒ තමයි බිලියන 410. දැන් අපි මේ නිවැරදි හිමිකම් ප්‍රමාණය රුපියල් බිලියන 410 ආයෙත් මුළු කොටස් ගානෙන් බෙදුවම බලන්නේ උත්තරේ රුපියල් 23.121යි. හරියටම නිල වාර්තාවේ තියෙන ගාණ. රහස් පරීක්ෂණයේ සාර්ථකයි. හරි. අපි දැන් එක කොටසක සැබෑ යටි වටිනාකම හොයාගත්තා. දැන් තියෙන වැදගත්ම ප්‍රශ්නය තමයි මේ වටිනාකමයි කොටස් වෙළඳපොලේ තියෙන මිලයි අතර සම්බන්ධය මොකද්ද? ඒකින් අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන්? JKH කොටසක් වෙළඳපොලේ ගනුදෙනු වෙන්නේ රුපියල් 22.30කට විතර. හැබැයි අපි හොයාගත්තා වගේ සමාගම වැහැවොත් එක කොටසකට ලැබෙන්න ඕන වටිනාකම රුපියල් 23.121ක්. ඒ කියන්නේ මේ කොටසේ මිල තියෙන්නේ ඒකේ පොත් වටිනාකමටත් වඩා අඩුවෙන්.
මෙන්න මේ වගේ තත්වයකට තමයි අපි කියන්නේ අවප්‍රමාණ වූ කොටසක් නැත්නම් undervalued stock කියලා. HNB බැංකුවත් මේකට තවත් උදාහරණයක්. දැන් මේකෙන් එක පැත්තකින් හිතන්න පුළුවන් මේක හොඳ ආයෝජන අවස්ථාවක්. වෙළඳපොළ මේකේ ඇත්ත වටිනාකම තවම දැකලා නැහැ කියලා. හැබැයි අනික් පැත්තෙන් සමහර විට සමාගමේ අනාගතය ගැන මොකක් හරි අවිනිශ්චිතතාවයක් නිසාත් මේ මිල අඩු වෙන්න පුළුවන්. හැබැයි හැමදාම කතාව මේක නෙමෙයි. අපි බලමු මීට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. මෙන්න බලන්න සිලොන් ටොබැකෝ කම්පැනි කියන්නේ CTC. එක කොටසක පොත් වටිනාකම NAV එක රුපියල් 59යි. හැබැයි වෙළඳපොළ මිල රුපියල් 1786ක් අහසට පොළව වගේ පරතරයක්. ඇයි ඒ? මොකද ආයෝජකයෝ මිල කරන්නේ පොත් වටිනාකම විතරක් නෙවෙයි. CTC එකේ සන්නාම වටිනාකම වෙළඳපොලේ තියෙන ආධිපත්‍ය අනාගතයේදී ගෙවයි කියලා බලාපොරොත්තු වෙන ඉහළ ලාභාංශ මේ හැම දෙයකටම යාල වටිනාකමක් දෙනවා. ඒකයි මිල මෙච්චර ඉහළ. ඉතින් මේකෙන් අපිට පැහැදිලිවම පේනවා net asset value කියන්නේ ආයෝජකයෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හරිම බලවත් මෙවලමක්. හැබැයි ඒක ආයෝජන තීරණයක් ගන්න එකම රණනීතියක් නෙවෙයි. පළබුරුදු ආයෝජකයෝ වුණත් NAV එකට වඩා ඉහළින් වගේම පහළින් යන කොටස් දෙවර්ගයම මිලදී ගන්නවා. මෙතන වැදගත්ම දේ තමයි ඒ මිලට හේතු වෙන අනිත් හැම සාධකයක්ම සමාගමේ අනාගතය කළමනාකාරීත්වයේ වගේ දේවල් හරියට තේරුම්ගෙන තීරණයක් ගන්න එක. හරි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් වලින් මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික මොනවද? 1. NAV කියන්නේ සමාගමක් ද්‍රවකරණය වුණොත් ලැබෙන න්‍යායාත්මක වටිනාකම. 2. සූත්‍රය වත්කම් වලින් වගකීම් අඩු කරලා ඒක කොටස් ගණනින් බෙදනවා. 3. JKH වගේ සමූහ ව්‍යාපාරවලදී පාලනය නොකරන අයිතිය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. 4. NAV එකයි මිලයි සංසන්දනය කරලා අවප්‍රමාණද අධිප්‍රමාණද කියලා අදහසක් ගන්න පුරුවා. සහ මේ ඔක්කොටම වඩා වැදගත්ම දේ කිසිම වෙලාවක NAV අගය විතරක්ම පදනම් කරගෙන ආයෝජන තීරණයක් ගන්න එපා. එහෙනම් සුද්ධවත්කම් අගය කියන්නේ කතාවේ එක කොටසක් විතර නම් ඇත්තටම විශිෂ්ට ආයෝජනයක් තෝරගන්න බලන්න ඕන අනිත් තීරණාත්මක සාධක මොනවාද? අනාගතයේදී ලාභෝපයන තියෙන හැකියාව, කළමනාකාරීත්වයේ දක්ෂතාවය වගේ දේවල් ඒ ගැන අපි තවත් දවසක ගැඹුරින් කතා කරමු.